සදහවත් වාසනාවන්ත පින්වත්නි, අද අපි ඉතා විශේෂ භාවනා වැඩසටහනක් තමයි මේ පින්වතුන් සම්බන්ධ වෙලා තියෙන්නේ. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා මේ සසර දුකින් නිදහස් වීම පිණිස තමයි ඒ අවශ්‍ය වටපිටාව හදලා දෙන්නේ. පුංචි කාරණයක් මතක් කරන්න ඕනි භාවනා කරන්න ඉස්සෙල්ලා. මේ ධර්මය කියන්නේ මොකද්ද? ඇයි අපි භාවනා කරන්නේ? ඇයි මොකටද සසර දුකින් නිදහස් වෙන්නේ? අනෝක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. එතකොට මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා කියන්නේ පින්වත්නි ජීවිතයයි වෙන කොටසක් නෙවෙයි. දැන් අපි හිතන් ඉන්නවා ජීවත් වීම වෙන එකක්, භාවනාව වෙන එකක් කියලා. නෑ. මේක ජීවිතේම කොටසක්. අපි මේ කෑම කනවා වගේ, ඒ වගේ නොයෙකුත් දේවල් අපි කරනකොට අපිට ඕන වගේ මේ ජීවිතේ කොටසක් තමයි පින්වත්නි මේ භාවනාව කියන එකත්. එහෙනම් මේ ධර්මයේ කියන දේ එහෙනම් අනිවාර්යයෙන්ම අපිට මේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා විශේෂ ධර්මයක්, විශේෂ දෙයක් දේශනා කරනවා. දැන් ඕගොල්ලෝ හිතන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ ආගමික නියෝජිතෙක් කියලා. නෑ. ඊළඟට හිතන්න පුළුවන් ජාතික නියෝජිතෙක් කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ඒත් නෑ. බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකෙට පහළ වෙන පරීක්ෂණ අවසන් කරපු විද්‍යාඥයෙක්. නැත්තම් ශෛල වෛද්‍යවරයෙක්. ඒ කියන්නේ අපි කවදාවත් වෛද්‍යවරයෙක් ළඟට යද්දී අපි අහන්නේ ජාතිය ආගම අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද ඒක ලෝකේ හැමෝටම පොදු දෙයක් හින්දා. ඉංජිනේරුවෙක් ළඟට යද්දී අපි අහන්නේ නැහැ යාගේ ජාතිය ආගම අපිට අවශ්‍ය නැහැ. අපිට ඕන වෙන්නේ අපේ වැඩ කරන්න යන කටයුතු සාර්ථක කර ගැනීම පිණිස යාගේ උපදෙසක් ගන්න එක. ඒ වගේ මේ අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ, බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ එක ආගමික නියෝජිතයක් නෙවෙයි. එහෙනම් මේ ලෝකෙට මොකද්ද පෙන්වන්නේ? මොකද්ද මේ ලෝකෙට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ? ඒක තමයි වැදගත්ම දේ. දැන් අපි ජීවත් වෙන පරිසරය තුළ අපි කරන කියන දේවල් අපි දන්නවා කොයිතරම් අපේ ජීවිතයට වැදගත්ද කියලා. ඒ කියන්නේ අපි මුල්ලක ඉඳලා අපි කටයුතු කරන්නේ අපේ ජීවිතේ ලස්සන කරගන්න ප්‍රධාන අරමුණේ. ඔයගොල්ලෝ පුංචි කාලේ ඉස්කෝලේ යනවා, ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නවා. මේ හැම දෙයක්ම කරන්නේ තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න ප්‍රධාන අරමුණක් කේන්ද්‍ර කරගෙන. එතකොට හැබැයි අපි හිතෙන්ට වඩා මේ ලෝකේ තව දෙයක් තියෙනවා කියලා කවදාවත් හිතලා නැහැ. එහෙනම් අපි මේ කෑම කාලා ජීවත් වෙනට අමතරව තවත් දෙයක් මේ ලෝකේ තියෙනවා. ආන්නේ දේ මොකද්ද කියන එක අපි හොයාගෙන යන්න ඕනේ. ඒක කොහොමද අපේ ජීවිතේට වැදගත් වෙන්නේ කියන කාරණේ ගැන අපි ඒක හොයාගන්න ඕනේ. පින්වත්නි, බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපි කන කෑම වලට අමතරව තව ආහාර වර්ග 3ක් ඕන කරනවා කියනවා. එහෙනම් ඊතුරු ආහාර තුන කොහෙන්ද හොයාගන්නේ? ඊතුරු ආහාර තුන මොකටද අපි ගන්නෙ? ඒක ඉතාම වැදගත් කාරණයක්. එතකොට මේ ආහාර තුන අපි හොයාගන්නේ කොහෙන්ද? දැන් අපි දන්නේ අපි කන කෑම විතරයි. එහෙනම් තව 3ක් ඕනේ. කොහෙන්ද හොයාගන්නේ? ඔක තමයි වැදගත්ම දේ. එහෙනම් බුදු කෙනෙක් මේකේ පවතින දේ ගැන තමයි කියලා දෙන්නේ. එතකොට මේක කොහොමද පවතින්නේ? දැන් වෛද්‍යවරයෙක් ගත්තොත් මේක කෑම කන්න ඕන ඔයාගෙන ලොකු රටාවක් වාඩ කියලා දෙන. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කියන්නේත් එහෙනම් වෛද්‍යවරුන්ට බටහිර වෛද්‍යුන් අසු නොවන කොටසක් පෙන්වා දෙන උත්තමයෙක්. එහෙනම් ඊතුරු ආහාර තුන කොහෙන්ද ගන්නෙ? අපි කන කෑම අපි දන්නවා මහ පොළවේ තියෙන බීජ වලින් ගන්නවා. හැබැයි ඊතුරු ආහාර තුන කොහෙන්ද අපි ගන්නෙ? ඒක ගැටලුවක්. එතකොට පින්වත්නි, අපි තේරුම් ගන්න පුංචි උපමාවක් ගන්නම්. අද මේ ලෝකේ අත්‍යවශ්‍ය කාරණයක් තමයි අපි දන්න දේ තමයි මේ විදුලිය කියන කොටස. එනම් මේ විදුලිය කියන කොටස උටාක් අවශ්‍යයි. මේ විදුලිය එතකොට ඒ අවශ්‍ය විදුලිය නිපදව ගන්නේ කෙසේද? දැන් අපි ගත්තොත් උතුරේ කාන්දම් කෑල් දෙයක් ගත්තොත් එහෙම ඒක ඇවිල්ලා මේ විකර්ෂණය කරන ලං කරද්දී ලොකු බලයකින් උතුරට ලං කරද්දී විකර්ෂණය කරනවා. උතුරේ දකුණෙන් ලං කරොත් ආකර්ෂණය කරනවා. දැන් මේ ආකර්ෂණ විකර්ෂණ බලය තමයි පින්වත්නි මේ
එළියට ගන්නේ ඔය අපි කියනවා මේ ඩයිනමෝවක් කරා එළියට ගන්නේ අර විකර්ෂණ බලයයි ආකර්ෂණ බලයයි. ඒවට කොයිලයක් කරගෙනවා. ඒක ඩයිනමෝවක් කරා එළියට ගන්න. මේ එළියට ගන්න බලයෙන් අද කරන්න බැරි දෙයක් නැහැ. අද අපි ගත්තොත් එහෙම මේ අද කරන්ට් එක නැත්තම් අපිට ගොඩාක් දේවල් අද අහිමි වෙලා. එහෙනම් ගොඩක් දේවල් අපේ ජීවිත පාව මේ වෙනට අහිමි වෙලා මේ විදුලිය කියන කොටස අත්‍යවශ්‍ය කාරණයක් වෙලා. හැබැයි මේ විදුලිය කියන කොටසේ යම් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හැබැයි පේන්නේ නැහැ. ඒ නිසා තමයි ධාරාවක්සේ ක්‍රියාත්මක. ධාරාව කියන අර්ථකථනය තියෙන්නේ යම් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හැබැයි ඒ ක්‍රියාවලියට වෙන බලය අපේ ඇහැට පේන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතෙත් ඒ වගේ අපි නොදන්නා කොටසක් ක්‍රියාත්මක වෙනවා. මේ නොදන්නා කොටස කොහොමද අපි මේ ධාරාවක් වශයෙන් හැදෙන කොටස අපි කොහොමද හදාගන්නේ? අන්න වැදගත් දේ. එහෙනම් මේ ක්‍රියාත්මක වෙනවා ධාරාවක්. ඒකට කියනවා විඥාන ධාරාව කියලා. එහෙනම් මුළු කය පුරාම ධාරාවක් ක්‍රියාත්මකකට කියනවා විඥාන ධාරාව කියලා. ඒ ධාරාවෙන් තමයි පින්වත්නි මේ හાર્ට් එක පිනාලු තීන ඉන්ද්‍රියන් වැඩ කරන්නේ. ධාරාව අත්‍යවශ්‍යයි. දැන් කෙනෙක් මරණ ගබම් වෙන්නේ අර ධාරාව එතනින් අයින් වෙලා යනවා. අපි කියනවා එයා මැරිලා කියලා. හැබැයි පින්වත්නි එයා මැරුණට එයාගේ හાર્ට් එක අරගෙන දාන්න පුළුවන් ජීවත් වෙන මිනිස්සෙකුට. ජීවත් වෙන මිනිස්සෙකුට දාපු ගමන් මොකද වෙන්නේ? එයා ඒ හાર્ට් එක වැඩ කරන්න පටන් ගන්නවා. එහෙනම් පින්වත්නි මේකේ දැන් මේ අපි හිතන දේ මේ ධාරාව නැති වුණු සැනින් මොකද වෙන්නේ? අර හાર્ට් එකත් එහෙම නතරලා යනවා. හැබැයි ඒක මැරිලා නැහැ. ඒක හොඳ තත්ත්වයේ තියෙනවා නම් වෙන කෙනෙකුට දාන්න පුළුවන්. ඇස් දානවා. ඔය ඉන්ද්‍රියන් ඔක්කොම දානවා. හරියට මේ වගේ. අපේ ගෙදර කරන්ට් එක නැහැ. අපි ලයිට් එක එතන තියෙන බල්බයක් ගලවලා ගිහලා දානවා කරන්ට් එක තියෙන තැනට පත් වෙනවා. ඒ විදිහට තමයි මෙන්න මේ ධාරාවකින් තමයි මේ ජීවිතය දුවන්නේ. ඔන්න නොදන්න ලොකුම පැත්තක් තමයි භාගතුන් වහන්සේ අනාවරණය කරේ. නම් බුදු කෙනෙක් කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකේ හොයාගන්න බැරි උත්තරීතර දෙයක් මේ ලෝකෙට ප්‍රකාශ කරු උත්තමියෙක්. එහෙනම් බුද්ධ ශාසනය කියන්නේ අපි මේ හිතන ආගමික නියෝජනයක් නොවේ. මේ ලෝකේ වෙනස් නොවන ධර්මතාවයක් හොයාගත් එකක්. මොකද වෙනස් නොවන ජීවත් වෙන්න කණ්ඩ ඕනේ. බෑ. ඒ වගේ ඔයාට මේ ධාරාවකින් තමයි මේ ජීවිතේ පවතින්නේ. ඒක වෙනස් කරන්න බෑ. හැබැයි මේ ධාරාව ඇති වෙන ක්‍රමවේද නතර කරන්න පුළුවන්. ඒකට කියනවා හේතුඵල ධම. යම් හේතුන් නිසා යම් දෙයක් හටගනීද ඒ හේතුව නැති කිරීමෙන් ඒ දේ නැති වෙලා යනවා. එහෙනම් මේ මොකද්ද මේක ඇතිවීමට හේතුව මේ ධාරාව. අපි ඉස්සෙල්ලා කිව්වා මේ කරන්ට් එක නැති කරන්න නම් ඩයිනමෝ ටික කඩලා දාන්න ඕන. ඔක තමයි හේතුව. ඒ වගේ මේකේ මොකද්ද මේ ධාරාව ඇතිවෙන්න හේතුව? දැන් ගොල්ලෝ බුදුරජාණන් වහන්සේ ධර්මය අහලත් ඇති මෙතන සමහරව අහලා නැතුවත් ඇති. හේතුඵල ධම කියලා මේ ලෝකේ ක්‍රියාත්මක වෙන කෙනෙක් තමයි භාගතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එහෙනම් මොකද්ද හේතුව? හේතුව තමයි පින්වත්නි මේ ධාරාව ඇති වෙන්න විඥාන ධාරාව ඇති වෙන්න හේතුව තමයි ඇලීමයි ගැටීමයි. අරකේ අර කාන්දන් වල ආකර්ෂණයයි විකර්ෂණයයි. මේකේ ඇලීමයි ගැටීමයි. මේ ඇලීමෙන් ගැටීමෙන් තමයි පින්වත්නි උපදව ගන්න මේක දුවන්න ඕන අවශ්‍ය ධාරාව. එතකොට මේ ධාරාවෙන් අද කරන්න බැරි දෙයක් නැහැ. දැන් ඔයා නොදන්නාට මේ අපේ ශරීරයේ තියෙන ධාරාවත් හාත්පසින් වෙනස් දෙයක් කරනවා. අපි මෙතෙක් කාලයක් හිතන් හිටියේ ඇස තියෙන්නේ මේ කයේ කියලා. වෛද්‍ය විද්‍යාව ගන්නනවා ශරීර කොටස් වලට මෙතන ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා. හැබැයි භාගතුන් වහන්සේ දේශනා කරනවා ශරීර කොටස් වලට ඇහැ අයිති වෙන්නේ නැහැ. කන අයිති වෙන්නේ නැහැ. ඒ නිසා අසුභ භාවනාදී භාගතුන් වහන්සේ පෙන්නලා දෙනවා මෙන්න මේ කොටස් 32 තමයි තියෙන්නේ කියලා. කෙස්, ලොම්, නිය, දස්, සම්, මස්, නාර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙනහළු, මහබඩල, ආමාශය, අසූචි, හිස්මොලේ, පිත්ත, සෙම, සැරවලේ, දාඩිය, තෙල් මන්ද, කඳුළු, උරුණු තෙල්, කෙල්ල සොටු, සඳ මුදුරු, මූත්‍රා. එතන 32ක් තියෙනවා කියනවා. හැබැයි මේ 32 තුල හදවතක් පෙන්නලා භාගතුන් වහන්සේ අර මොලේ මේ තැම්පත් වෙලා තියෙන තරලයක් මත ඒ තරලේ පවා පෙන්නලා තියෙන්නේ. හැබැයි තරලය පෙන්නලා තිබුණට මේ ඇහැ දාලා නැහැ එතන. කන දාලා නැහැ. නාසය දාලා නැහැ. දිව දාලා නැහැ. මනස දාලා නැහැ. එහෙනම් කොහෙද මේවා තියෙන්නේ? මේ ටික තියෙන්නේ පින්වත්නි අර ධාරාවේ. ඔන්න ගෝචර වෙන්නේ නැති තැනක තියෙන්නේ.
ආන් ඒ නිසා අපි මේ පාඩම් කරන දේවල් මතක තියෙන දේවල් ගබඩාවන්නේ ධාරාවේ. එතකොට ධාරාවෙන් තමයි අපි එළියට ගන්න. ඒක දුස්යමාන වෙන්නේ නැහැ. එතකොට මේ ධාරාව පවතින්න තමයි මේ ඇලීම ගැටීම කියන කොට සදාගන්නේ. භාගතුන් දේශනා කරන විඥාන ධාරාවක් ක්‍රියාත්මක. හැබැයි එකම දෙයක් නෙවෙයි කඩ එන්නේ. මම කියන තැන තමයි මේ ඇලීමයි ගැටීමයි ඇති වෙන්නේ. මං ගානට ධාරාව හැදි යනවා. ඩයිනමෝකත් එහෙමයි. ධාරාව ඒ කරන්ට් එක දිගටම යන්නේ නැහැ. හැදි යන්නේ. එතකොට පින්වත්නි මේ ක්‍රියාවලිය තමා මේ ජීවිතේ පවතින්ට අවශ්‍ය ධාරම හදාගන්න ක්‍රියාවලිය. මගේ පුතා, මගේ ගෙදර, මගේ වාහනේ, මගේ බිරිඳ, මගේ මනුස්ස මට අයිති. මෙන්න මේ විදිහට හිත හැම වෙලෙම හදාගන්නවා මේකට අවශ්‍ය වෙන ඇලීමයි ගැටීමයි. මගේ තරහකාරය, මගේ වෛරක්කාරය, මට පේන්න බෑ. අන්න එතනින් හදාගන්නවා ගැටීම. මේකෙන් පෝෂණය වෙනවා, මේකෙන් හැදෙනවා ධාරාව. ආන් ඒ නිසා භාගතුන් දේශනා කරනවා තණ්හාව ඡායති සෝකෝ, තණ්හාව ඡායති බයං. තණ්හාව නිසා තමයි යලින් ගැටින් හටගන්නේ. තණ්හාව දුරු කිරීම පස්සේ අර ධාරාව හැදෙන කියාවලිය නතර වෙලා යනවා. මාට බුදු කෙනෙක් කියලා කියන්නේ මේ ලෝකෙට පුදුමාකාර දෙයක් වෙන්න පුත්‍රයන් වහන්සේ නම. ඉතින් එතකොට මේ ලෝකේ ප්‍රකාශ කරලා තියෙන හිතා ගන්න බැරි දෙයක්. දැන් පින්වත්නි බලන්න සමහර අය මැරිලා ගිහිල්ලා උපදිනවා. උපදිලා ඒ අය කියනවා මම පෙර ජීවිත අතන හිටියේ. මට භාෂා පහක් පුළුවන්. කොහෙද ගබඩා වුනේ? අර ධාරාව. සමහර අය වෛද්‍යවරු පරීක්ෂණ වලට වෛද්‍යවරු ගන්න ඔපරේෂන් අරගෙන ඉවරලා එයා ඔපරේෂන් අවසන්යේදී මම උඩින් ඉඳන් බලන් හිටියා කියලා. කොහොමද උඩින් ඉඳන් බලන් හිටියේ? ධාරාවේ ඇස තියෙන, ධාරාවේ කන තියෙන, ධාරාවේ නාසය තියෙන, ධාරාවේ දිව තියෙන්නේ, ධාරාවේ මනස තියෙන්නේ. එහෙනම් මේ අපිට ගෝචර නොවන තැනකයි තියෙන්නේ. ඔය උතන මැරුණ සැලෙම්ම ධාරාව පිට වෙලා ගිහිල්ලා සමහරට ඔය ළඟපාතක ඉන්න පුළුවන්. අපි යට කියන ප්‍රේතයකේ, භූතයකේ, යමනුෂ්‍යයකේ එක එක නම් වලින් අඳුන්වනවා. සමහර ඒවා ඔහොම පිටුට ගිහිල්ලා අර කාගේ හරි ඔය සතෙකුගේ ඒ කලලයක මේ ධාරාව පීටන්න පුළුවන්. එයා ඉපදෙනකොට සතා කියලා අපි කියනවා. දැන් මේ ධාරාව තමයි ඔයාගේ මෞකස තුල ඔන්න පීටියේ. පින්වත්නි දැන් ඔයාගේ ගෙදර බැංකු පද්ධතියක් තියෙනවට පේනවද? ඔයාට ඕනම් පුළුවන් සල්ලි ට්‍රාන්ස්ෆර්. ඒ වගේම ඔයාලා උතන තියෙන පුදුමාකාර අන්තර්ගතයක්. ඔතනින් පුළුවන් ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න. ඒ තරම් ප්‍රබල දත්ත ගොඩක් ඔතන තියෙනවට පේන්නේ. හැබැයි මොකක් මතද තියෙන්නේ? ධාරාව මතමයි. කරන්ට් එක මත තියෙන. කරන්ට් එක මේ ලෝකේ අතුරුදහන් වුණ සැනෙන් අර තොරතුරු ටික වට ගන්න හම්බෙන්නේ නැහැ. කම්පියුටරයක් තියෙනවා. ඒ කම්පියුටර් හાર્ඩ් එකේ විස්තර තියෙනවා. හැබැයි විස්තර ටික ගන්න බෑ කරන්ට් එක නැත්තම්. ඒ වගේ පින්වත්නි මේ ධාරාව තුලක් තියෙනවා ගබඩාවක්. ඒ තුල ගබඩා වෙනවා ඔබ කරපු පින් ටික. ඔබ කරපු පව් ටික. මේ ඔක්කොම අන්තර්ගත වෙනව ඕකේ. ඒ අන්තර්ගතයෙන් තමයි ඔයා ගන්නෙ මේ ඔයා කන්නේ හැම දෙයක්ම කරන්නේ පින් කියන අන්තර්ගතයෙන්. පව් කියන අන්තර්ගතයෙන් තමයි ඔයා දුක් විඳින්නේ. ඔයාගේ කන, නාසය, දිව, කය, මනස හැම දෙයක්ම දැන් ඔයා පාවිච්චි කරන ඇස පවා දැන් පාවිච්චි කරන හැක් තියෙනවනේ. ධාරාවය වගේම පාවිච්චි කරන හැකුත් තියෙනවා. ඒතර පාවිච්චි කරන නාසය, ශරීරය තීරණය වෙන්නේ ධාරාවේ තියෙන පින් දේවල් මත. ඒකට කියනවා පින් ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රෝග්‍රෑම් කියන එක කොළු දන්නවා. හැම එකම යම් විධානයක් තුලින් තමයි කියන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක අපි හදලා තියෙනවා. ඔය සසරේ පින් කරලා තියෙන විදිහට තමයි ඔයාට වාහනය හම්බෙන්නේ. සසරේ පින් කරලා තියෙන විදිහට තමයි ගෙදර හම්බෙන්නේ. පිනෙන් තමයි ඔයාට අවශ්‍ය වටපිට හදලා දෙන්නේ. දැන් ඔයා සමහර විට පින මෝරන්න ඔයාට වටපිටාව දෙන්න ඕනේ. ඊට පස්සේ සමහර අය ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ගොඩක් සැපෙන් ඉන්නේ. හැබැයි සමහර අය ඕස්ට්‍රේලියා ගිහලා දුකෙන් ඉන්නේ. සමහර අය ලංකාවේ ඉඳලා සැපෙන් ඉන්නවා. සමහර ලංකාවේ දුකෙන් ඉන්නවා. ඇයි මේ පුණ්‍යාවි සංස්කාර සිදුවෙන හැදෙන විදිහට එයාගේ පරිසරය හැදිලා සමහරුන්ට. තමාන්ට පරිසරය හැදිලා පෞරස්සන විදිහට සමහර පිටරට යන්නේ මැරෙන්න. එයාගේ පව් ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වෙන්නේ මරණයක් කරා යන්න. එයාගේ පින් ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වෙන්නේ දිලිදු වෙන්න. එයා ලංකාවට යන සමහරට දිලිදු වෙන. ඒ අවශ්‍ය වටපිටාව හැදෙනකොට සමන් නොදනුවත්වම ඒ කොටස් කරා යන. ඔයාට හිතුමතේ මේක කරන්න බෑ. ඔයා කොයිතරම් ප්ලෑන් කරත් ඔයාට සමහර දේවල් කරන්න බෑ. හැබැයි ඔයා ප්ලෑන් නොකර දේවල් සිද්ධ වෙනවා. සමහර දේවල් ප්ලෑන් කර දේවල් සිද්ධ වෙනවා. ඒ කියලා ප්ලෑන් කරන් දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ප්ලෑන් නොකර දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ.
එහෙනම් ප්ලෑන් කර දේවල් සිද්ධ වෙනවා. ඔයා හිතන දේවල් සිද්ධ වෙනවා. නොහිතන දේවල් සිද්ධ වෙනවා. ලෝකේ හිතා ගන්න බැරි දෙයක් වෙනවා. ඒ කියන්නේ ස්ථීර දෙයක් නෑ මේක. ඒ පින් ප්‍රෝග්‍රෑම් එකට අනුව තමයි ඔයාගේ හැම රටාවම ඔයාට සකසලා දෙන්නේ. පව් ප්‍රෝග්‍රෑම් එකකට අනුව තමයි ඔයාට අවශ්‍ය සියලු දේම හරි ගස්සලා දෙන්නේ. එහෙනම් පින් පව් කියන ප්‍රෝග්‍රෑම් කොහෙද තියෙන්නේ? මේ ධාරාවේ. දැන් කල්පනා කරලා බලන්න. AI තාක්ෂණික ක්‍රියාත්මක රොබෝ කෙනෙක් ඉන්නවා. AI කියලා කියන්නේ ඔයගොල්ලන්ට තේරුම් කළ දෙන්න ලොකුවට අවශ්‍ය වෙනකොට දාන්නවා. AI කියලා කියන්නේ කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක රොබෝ කෙනෙක්. දැන් අපි පාවිච්චි කරන රොබොස්ලා ඉස්සර රොබොස්ලා හිටියා. එයාට හැම කොටසක්ම එයාට කියන දේ විතරයි කරන්න පුළුවන් වෙන්නේ. AI තාක්ෂණය කියලා කියන්නේ කෘත්‍රිම බුද්ධිය. හිතීම හැකියාව තියෙනවා. දැන් ඉස්සර රොබෝ කෙනෙකුට ඔයා උසවන් යන්න කිව්වොත් පාරක් අයිනකින් ඔයා උසවාගෙන යනවා. හැබැයි ඔසවන් ගියාට ඔයාට දැන් ඔසවාගෙන ගියාට මොකද වෙන්නේ? ඔයාට බෑ මේ දැන් ඔයා කල්පනා කරනවා දැන් එයා ඔසවන් යනවා හැබැයි ඔයාව පෙරලෙන්න පුළුවන් පහලට. හැබැයි AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක රොබෝ කෙනෙක් ඔයාව ඔසවන්. හැබැයි ඒ පාර අයිනේ ඔයාව එක්කන් යන්නේ. ඇයි ඒ? පෙරලින්ද වෙන තැනකින් එක්කයි. කොච්චර කිව්වත් එතන යන්නේ නැහැ. ඒ වගේ. ඒ කියන්නේ මේකේ ගත්තොත් එයා හිතීමේ හැකියාව තියෙනවා. ඉස්සර අපි රොබෝ කෙනෙකුට කියන්න ඕනේ මාව ආරක්ෂා කරන්න දොරෙන් ආවොත්, ජනලෙන් ආවොත්. දැන් ඉන්නේ AI තාක්ෂණික ක්‍රියාත්මක රොබෝ කෙනෙකුට ඒ විදිහට ප්‍රෝග්‍රෑම් කරලා තිබුණොත් එහෙම එයාට කියන මාව ආරක්ෂා කරන්න විතරයි. දැන් ඔයගොල්ලෝ ඔය එක එක ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරලා ඒ ප්‍රෝග්‍රෑම් වලදී වා කියන්නේ සමහරට පොටයක් හල්ලා. හැබැයි එයා අහනවා මේ වගේ පොට්ටක් හොඳ නැද්ද? මේ මොකද නැද්ද සමහරට අහනවා. ඔයා විස්තර කරොත් මෙයාට ඔයාට ඕන විදිහට සකස් කරලා දෙනවා. ඔයාව අධ්‍යයනයක් කරන සමහර විට. ඔයා සමහරට කාර්යබහුල කෙනෙක් නම් එයා ඒක අධ්‍යයනය කරනවා. ඒ විදිහට ඔයාව තේරුම් ගන්න උත්සාහ ගන්නවා. මේ AI කියලා කියන්නේ පින්වත්නි හරි පුදුම දෙයක් ඔය නොසිතුවාට. ඒතර AI හැබැයි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කෘත්‍රිම බුද්ධි ක්‍රියාත්මක වෙන්නේ මොකෙන්ද? අර කරන්ට් එකේ. අර අපි වෙඩි තියන්න රොබෝ මරන්න ඕන නම් වෙන මොකවත් කරන්න ඕනේ කරන්ට් එක අයින් කරරන් හරි. එහෙනම් මේ ස්වභාවික බුද්ධිය ක්‍රියාත්මක වෙන්නේ මොකෙන්ද? ඒ ධාරාවකින්. එහෙනම් මේක නැති කරන්න තියෙන්නේ මොකද්ද? ධාරාව නැති කිරීමෙන්. එහෙනම් ධාරාව නැති කරන වැඩ පිළිවෙල මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කිරීමෙන් ඇරෙන්න මේ ධාරාව නැති කරන වැඩ පිළිවෙලක් මේ ලෝකේ නැහැ. එහෙනම් අපි මේ ධාරාව නැති කරගන්න ඕනේ. එහෙනම් මේ ධාරාව නැති කරගන්නේ කෙසේද? අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් ධාරාව නැති කරගන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට කියනවා ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා. එහෙනම් මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය අපි ප්‍රගුණ කරන්න ඕනේ. කොහොමද මේ අපි ආර්ය ශ්‍රාංගික මාර්ගය ප්‍රගුණ කරන්නේ? ආර්ය ශ්‍රාංගික මාර්ගය ප්‍රගුණ කරන්නේ කොහොමද? අපි ඔන්නෝක තේරුම් ගන්න. එහෙනම් භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ මෙන්න මේ ඇති වෙන ධාරාව නැති කරන්න ඇලීම ගැටීම දුරු කරන්න අවශ්‍ය වටපිටාව පෙන්වලා දෙන්න. එහෙනම් කොහොමද අපි මේ සතර සතිපට්ඨානෙ වඩන්නේ? වැදගත්ම කාරණියක. එහෙනම් මේ කයේ ඇත්ත ස්වභාවය අපි දකින්න ඕනේ. කොහොමද මේ කයේ ඇත්ත ස්වභාවය දකින්නේ? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කයේ ඇත්ත ස්වභාවය මෙන්න මෙහෙමයි කියනවා. මේ අපි ගන්න කෑම හැදෙන්නේ බාහිර පරිසරයෙන්. අපි ගන්න බීජ කියලා ගන්නවානේ. ඒවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. එහෙනම් මේ කෑම ටික අපි බත් ටික කරන් පීරිස දැම්ම කොහොම වෙන්නේ? ඒක පස් වෙලාම යනවා. මේ පස් අපිට කන්න පුළුවන්ද? ඒක නරක වෙලා පස් වෙලාම. පස් වලින් අපි මේ හැදිච්ච ආහාරය තමයි ගත්තේ. හැබැයි කාලේ තියෙන්නේ පස්මයි. පස් කාල හැදෙන මේ ශරීරය පස් ගොඩක්මයි. එහෙනම් අපි මේ පාවිච්චි කරන්නේ පස් වලින් හැදිච්ච ශරීරයක්. ඒ නිසා පස් ගොඩක්. මේක මරණ ගමන් පස් වෙලා යනවා. එහෙනම් මෙතෙක් කාලයක් මම කියලා හිතන් හිටියේ පස් වලින් හැදිච්ච ශරීරයකට. පින්වත්නි ආපෝ තේජෝ වායෝ පඨවි කියලා තියෙනවා. මම මේ කියලා දෙන්නේ ප්‍රැක්ටිකල් කරන් යන රටාව. මොකද මේ ධර්ම දන්නේ නැතුව නෙවෙයි. මොකද ප්‍රැක්ටිකල් කරන් යන්න ඕනේ මේක. එතකොට එහෙනම් Taman කොහොමද නෙල තියෙන්නේ? පස් වලින් හැදිච්ච. පස් වලින් හැදිච්ච දෙයක් මම මගේ ආත්මය කියලා ගන්න එක හරිද වැරදිද? වැරදි. එහෙනම් මේ පස් වලින් හැදිච්ච දේ දැන් අපි ඔන්න කල්පනා කරන තරහකාරය දේශසිතක් ඇති වෙනවා. දැන් මේ පස් එක දේශසිතක් ඇති වෙනවද? ඔයාගේ පුතා හම්බ වෙනවා. පුතා හැදලා තියෙන පස් වලින්, Taman හැදලා තියෙන පස් වලින් දැන් ඔයාට රාගසිතක් ඇති දෙයක් කෙරේ. දැන් ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ඇලීමක් ගැටීමක් දෙකම දැන් ඔයා දුරු කරමින් වාසය කරනවා. දැන් මෙයා ඇලීමයි ගැටීමයි දුරු කරමින් වාසය කරනකොට පින්වත්නි දැන් මොකද වෙන්නේ?
මේකෙදී ඔන්න හැදෙන්නේ නෑ අර ඇලීම ගැටීම කියන කොටසෙන් ඇති වෙන ධාරාව හැදෙන්නේ නෑ. ධාරාව හැදෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඔන්න මෙයාට සසර ගමන යන්න අවශ්‍ය අර පින් ප්‍රෝග්‍රෑම් පවර් ප්‍රෝග්‍රෑම් ලින්ක් වෙන්නේ නැහැ. හරියට කම්පියුටර් එක හાર્ඩ් එකක් තියෙනවා තොරතුරු තියෙන අපිට ගන්න විදියක් නැහැ. කරන්ට් එක නැත්තම්. ඒ වගේ මේකේ ධාරාව නැති වුණු සෙනෙන් අර විස්තර ගන්න බෑ. එහෙනම් මේ පින් පව් වලින් තමයි අපේ ගමන යන්නේ ඉස්සරහට. එහෙනම් මේ ධාරාව කියන දේ නිතර නිතර හැදෙනවා. പ്രേත ලෝකේ ගියෝ කණ්ඩ ඕනේ නැහැ. සමහර പ്രേත ලෝකයේ අවුරුදු ලක්ෂයක් විතර ඉන්නවා එකේ ගිහිල්ලා. ලක්ෂය නොකෑව කියලා මැරෙන්නේ. ඒ ධාරාවනේ තියෙන්නේ. ධාරාව මැරෙන්න ඕනේ නෑනේ. ධාරාවට බලය හදාගන්න මම්මන් කියලා. නිරේ ගිහලා කොයිතරම් දුක් විඳත් මේ ධාරාව නිරේ යන්නේ. හැබැයි ඇස කන නාසය දිව කය මනස කියන ආයතන ආයම තියෙන දැනෙනවා යාට. කොච්චර පුදුමද බලන්න මේක. ඊට පස්සේ නිරේ ගිහලා එයා මැරෙන්නේ නෑ. මැරෙන්නේ නැත්තේ ඒකේ එතනින් චුත වෙනකම් මැරෙන්නේ. ධාරාව එතනින් අයින් වෙනකම් මැරෙන්නේ නෑ. මැරෙන්නේ නැති වෙන්න හේතුව තමයි එතන ආහාර ගන්න ඕනේ නෑ. හැබැයි අපි ආහාර ගත්තේ නැත්තම් මේ භෞතික ශරීරය මේ ගොරෝසු ශරීරය පවත්වන්න කන්න ඕනේ. එහෙනම් මේකේ මොනවද පවතින්නේ? මැරෙන සෛල විනාශ වෙන සෛල අලුත් කරලා දෙන එක විතරයි කරන්නේ. මේ ධාරාව නැත්තම් ඔය එකකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒකේනේ ડોක්ටර්ස්ලා මැරුණ ගමන් සමහර අය කියන්නේ කිසිම රෝගයක් නෑ යා මැරිලා. ඒ ධාරාව නෑ. රෝග නැති මැරිච්ච කොච්චර ඉන්නවද? අදටත් බටහිර වෛද්‍ය ප්‍රශ්නයක් ඇයි මෙයා මැරුණේ? ඔය ගොල්ලෝ දන්නවත් ඇති ඇමරිකාව වගේ රටවල් එහෙම මැරිච්ච අය තැන්පත් කරනවා ඩොලර් 1,60,000ක් ගෙවන්න ඕනේ. එයාට ආයි පණ දෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. සාධාරණයි ඒක. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ කතන්දරේ. ඒක කොයිච්චර වැදගත් දෙයක්ද බලන්න මේ ලෝකෙට පහළච සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරේ. ඒ වැදගත් දේනේ අපි මේ පුරුදු පුහුණු කරන්න ඕනේ. අද මේ උතුම් දේ දන්නේ නැති නිසායි බොහෝ අය පව් කරගන්නේ. දැන් පින් කියන ප්‍රෝග්‍රෑම් අපි ලියවනවා මේකේ. පවුත් ලියවනවා. කොහොමද ලියවන්නේ? දැන් මధుරෙක් අපි මරනවා. මරපු ගම මේ පින් ප්‍රෝග්‍රෑම් පව් ප්‍රෝග්‍රෑම් එක ලියවලා. මේක විපාකයේ පොඩ්ඩ නෙවෙයි. එකයි මරුවනම් එක වැඩි කරනවා 500. සමහරට 1000. පින් ප්‍රෝග්‍රෑම් උත් එමයයි. මේකෙන් ඔයා ඒකෙන් තමයි අරන් කන්නේ ඔය. දිව්‍යයන් අතර ගියට පස්සේ දිව්‍ය ලෝක ඔයා හදන්න ඕනේ. ඒක විමාන 15 වෙනවා. පින් ප්‍රෝග්‍රෑම් හරියට AI තාක්ෂණිකයාම රොබෝ කෙනෙකුට පුළුවන් වාහනයක් හදන්න. අවශ්‍ය දේවල් අරගෙන. ඒ වගේ මේකේ දිව්‍ය ලෝකේ කෙලින් මේක පහළ වෙනවා. ඒ කොටස් ටික. මම උදාහරණයක් කියන්නම් තේරුම් ගන්න. සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේව ඝාතනය කරන්න බාර දෙනවා හොරු කල්ලියකට. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ ගල්ලෙනක ඉද්දී මේ හොරු කල්ලිය මරන්න දෙනවා. හැබැයි පින්වත්නි අර යතුරු හිලෙන් මොකද කරන්නේ? යතුරු හිලෙන් අර මේ පැනලා යනවා. කවුද මේ මුගලන් මහරහතන් වහන්සේගෙන් අයින් වෙලා යනවා. යතුරු හිලි කොහොමද මේ යතුරු හිලෙන් ගියේ? අන්න ගැටලුවක්. ඇයි මේ ධාරාවට පුළුවන් මේක මොකද කරන්න? අරක අඩු කරගන්න. ඉතින් ඒ නිසා පින්වත්නි මේ දේවල් අපි හොඳට තේරුම් ගන්න මේ හිතා ගන්න බැරි කොටසක් මේ ධාරාවට කරන්න පුළුවන්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ කොටස් ටික කොහොමද අපි කරන්නේ? කොහොමද අපි මේ හිත දමනය කරන්නේ? කොහොමද අපි සතර සතිපට්ඨානෙ වඩන්නේ? මේ හැම දෙයක්ම හොඳට තේරුම් ගන්න ඕනේ. මේකට තමයි මේ බුද්ධ ශාසනයේ ධර්මයේ තියෙන්නේ. එතකොට එහෙනම් අපි මේ කන කෑම වගේම තමයි මේ ජීවිතේ කොටසක්. මේ භාවනා වැඩසටහන කට් කරගන්න එපා. මේකේ වැදගත්කම පොඩි නෑ. ලොකු වැදගත්කමක් තියෙනවා. මේ ඔයගොල්ලෝ මේ කතන්දර ඉගෙන ගන්නේ මේ දවස ගෙවන්න නෙවෙයි. මේ කතන්දර ඉගෙන ගන්නේ කල්ප ගාන ගමන සපවත් කරන්න. ඔය අද උදේ වැඩට යන්නේ නැති. ඔය අද උදේ වැඩට ගිය අවුරුදු 10ක වැඩකට. මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්නේ අවුරුදු 10ක 15ක වැඩකට නෙමෙයි කල්ප ගාන ගමනක් වෙනස් කරන්න. එහෙනම් මේ ලෝකේ තියෙන උතුම්ම වැඩසටහනට මේ සම්බන්ධ වෙන්න. ඔයගොල්ලෝ තරම් පින්වන්ත පිරිසක් මම දන්නේ මේ ලෝකේ ඉන්නවද කියලා. මේ ධර්ම දේශනාවට මං හිතන්න අහන්න ලැබෙන්න ඇති කියලා මිට ඉස්සෙල්ලා. මේක තමයි බුද්ධ ශාසනය කියන්නේ. අපි හිතන් ඉන්නේ මොකද්ද? අපි උපතින් බෞද්ධ නිසා අපිව මේක බුදුරජාන් වහන්සේ සරණ යන්න ඕනේ. නෑ. මේ කන කෑම කියන ගතිය මුස්ලිම් අයට පොදුයි. දෙමළයට පොදුයි. කන කෑම පොදුනා. ඒක එයා ලෙඩ වෙනවා නම් මැරෙන ඔක්කොම පොදුයි. එහෙනම් මේ කියාවලියත් එයාට පොදුයි. වෙනසක් තියෙන්නේ
අපි හිතනවා මේක ආගමික නියෝජනයක් කියලා. නෑ. මේක දර්ශනයක්. වෛද්‍ය විද්‍යා දර්ශනයක්. ඉන්ජිනේරු විද්‍යා දර්ශනයක්. ඔයා මේ දර්ශනයක් ඉගෙන ගන්න ආපු ගමනක්. ආගමක් නියෝජනය කරන තැනක් නෙවෙයි. එහෙනම් ඇයි ඔබ පින් කරන්නේ? වැදගත් කාරණේක. පින් කරන්නේ කාව සතුරු කරන්නේ නෙවෙයි. ඔයාට පින් ප්‍රෝග්‍රෑම් ලියන්න ඕනේ. ඒ අනුව තමයි ගේ හදලා තීරණය කරලා තිනවා. ඒ ගෙට හැමෝටම ඕස්ට්‍රේලියාව ගත්තත් එහෙමයි. සමහර අය ගෙවල් පොඩි, සමහර ගෙවල් ලොකුයි. ඇයි මේ? සමහර ගෙවල් ලස්සනයි, සමහර ගෙවල් සමහර තැන්වල තියෙන විවේක බව හොඳට තියෙනවා. සමහර ගෙවල් විවේක බව අඩුයි. ඇයි මේ තැන් වෙනස් වෙන්නේ? ඒ ඔය සසරේ පුණ්‍ය විසංස්කාර එහෙම නැත්නම් පින් ප්‍රෝග්‍රෑම් එක සකස් කළේ යම් විදියටද? ගේ තීරණේ විදියට. එහෙනම් පින් කරන්නේ කාටවත් කවුරු කියනට නෙවෙයි. ඔයාට ඕන නම් පින් ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න. මොකද සසරේ යද්දී ඔයා ගන්න එතනින්. එතකොට ඒ හැමදේම කරන්නේ අර ඒ පින් ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි ඔයා කරන්නේ. දැනටමත් ඔයා පාවිච්චි කරන හැම දෙයකින්ම පින ගෙවි අවසන්. ඉදිරියේදී ආවොත් ඔයාට පින් ප්‍රෝග්‍රෑම් එක නෑ ගමන යන්න. හැබැයි පව් ප්‍රෝග්‍රෑම් ඕන තරම් තියෙනවා. ඔයාට පොඩ්ඩක් නැත්තම් දේශය ඇති වෙනවා. ඒක පව් ප්‍රෝග්‍රෑම් එක. පොඩ්ඩක් නැත්තම් ඔයාට රාගය ඇති වෙනවා. පොඩ්ඩක් නැත්තම් මාන්නය ඇති වෙනවා. සතුන් කොයිතරම් පොඩි සත්තු ඝාතනය කරන්නේ නැත්ද? ඒ සියලු දේම පව් ප්‍රෝග්‍රෑම් එකක් වශයෙන් මෙන්න මේකේ සටහන් වෙනවා. එතකොට ඒ සටහන් වෙන එකෙන් මේකේ ගමන දිග්ගෙහි යනවා. එහෙනම් මේ පින් පව් එක අපිට අයින් කරන්න හැකියාවක් නැහැ. කරන්න පුළුවන් එකම දේ තමයි මේක ලින්ක් වෙන ක්‍රමවේදය අයින් කරගමු. ධාරා වදන ක්‍රමවේදය අයින් කරමු. අද ඉඳන් මේ වැඩේට බහින්න. නැත්තම් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. මේකේ අපි කරන්නේ මේකේ සක්කාය දිට්ඨිය හැදෙන එක අයින් කරන එක. ඒකට කියනවා සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨිය තුන කෙනාට සම්මා සංකල්ප නැති වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එහෙනම් පටන් ගන්න ඕනේ කොතනද? ඒකයි මේ භාවනා වැඩසටහනේ මූලික කොටස අපි නිතර විස්තර කළා කාවද්දන්නේ. කාවද්දනවා මේක. ඔයගොල්ලෝ හිතෙන්න පුළුවන් මේක මම මේ වැඩසටහන එකපාරක් ඇහුවා කියලා. නෑ. ඒක නිතර ඇහුවොත් තමයි මෙයා ඔයාට මේක පොයින්ට් වෙන්නේ. මොකද කරන්නේ මේක කියලා. ඒකයි වැදගත් වෙන්නේ. ඒ නිසා මේක නිතර ඔයා අහන්න ඕනේ. මේ වැඩසටහන කට් කරගන්න එපා. අපරාධයක් ඔයාට මේක. ආයි බුදුරජාණන් වහන්සේලාට හම්බෙන්නේ නැහැ. මෛත්‍රී බුදු සාසනය හම්බෙන්නට ඔය සමාට ප්‍රේත ලෝකේ. දෙවියන් අතර ගියත් වැඩක් නැහැ. සෝතාපන්න නොවි ගියොත්. ඒ නිසා දෙවියන් අතර අපි සෝවාන් වෙලා යන්න ඕන. සෝවාන් වෙන්න එච්චර අමාරු නෑ. මේ අවශ්‍ය වටපිටාවේ යන්න ඔයා. කරන්න තියෙන්නේ මෙච්චරයි. සක්කාය දිට්ඨිය ඇති නොවෙන්න කල්පනා කරනවා. අපි නිතර ඒක හදා දෙනවා. බය වෙන්න එපා. දැන් මේක නොතේරුණාට තව ටික දවසකින් තේරෙන්න පුළුවන් ඔයාට. මොකද්ද කරන්න ඕනි කියන එක. යන්තම් හරි පොඩ්ඩක් හරි තේරෙනවනම් ඒ ඇති. දැන් ඔය යනකොට යන්නේ පස් ගොඩක්. වෙනදා කෑම හම්බෙනකොට කෑම කෑවා බත් කියලා. දැන් කෑම කියලා කන්නේ පස්. හැබැයි හොඳ කෑම කන්න. හොඳට ඇඳුම් අඳින්න. ලස්සන රූප දකින්න. හැබැයි රූප දකින්න හිතනවා මේ පස් වලින් ඇරිච්ච දේවල්. කොයිතරම් අවබෝධයෙන් ලෝකෙ දිහා බලන්න පුළුවන්ද? මෙච්චර කාලයක් අනවබෝධයෙන් බලලා අපාය හැදුවා. කරන්න දෙයක් නෑ. දැන් මේ ලෝකෙදී අවබෝධයෙන් බලලා සතර පායෙන් නිදහස් වෙමු. මෙන්න මේක තමයි ක්‍රමවේදය ලෝකෙ තියෙන. එහෙනම් මයිට බුදු සාසනය ආවත් කරන්න තියෙන යෝග. ඔයා බුද්ධිමත් නම් මේ කියන කතාව ඔයාට හොඳට තේරෙනවා. ප්‍රඥාවන්ත නම් මේ කියන කතාව හොඳට තේරෙනවා. ප්‍රඥාවන්ත කෙනා මේ භාවනා වැඩසටහන කට් කරගන්න. හැමෝටම මේක ගෝචර වන්නේ නැහැ. මේකට පාරමී සම්පූර්ණ වෙන්න ඕනේ. මම හිතනවා මෙතන හැමෝටම පාරමී සම්පූර්ණ. පාරමී සම්පූර්ණ නැත්තම් මේ භාවනාවට සම්බන්ධ වෙන්න බෑ. එතකොට එහෙනම් අපි පුළුවන් තරම් උත්සාහ ගමු සක්කාය දිට්ඨියෙන් තොර වෙන්න. අපි කල්පනා කරමු ධර්මයේ ටිකට් එක හරි පුරුදු කරන්න. මේක අතහැර ගන්න එපා. මේ chance එකයි නෑ. ඒ වගේම පින්වත්නි මේ ධර්මයේ හොඳට අපි පිහිට පිළිසරණ කර ගන්න ඕනේ මේ ජීවිතේ ලස්සන ගමනක් යන්න. නැත්නම් ඔය පාරාදයි. භාග්‍යතුන් වහන්සේ නම් මේ ලෝකෙට පහළ වෙන්නේ මේ වෛද්‍ය විද්‍යාව ඉතුරු කොටස කියලා දෙන්න. දන්නේ අපි භාගයයි. මේකේ අවසානයේ දක්වා කියයි මෙතනින් එහා ලෝක එකක්වත් නැහැ. එහෙනම් කරන්නේ සෝවාන් වෙනවා කියන උදාහරණයක් කිව්වොත් දැන් මේකේ අන්ලිමිටඩ් වෝල්ටේජ් එකක් තියෙනවා. ඔක බස්සනවා අපි 33000ට. එයාට කියනවා සෝවාන් කියලා. අපි බස්සන අපි 11000ට අපි කියන සකදාගාමී කියලා. 227ට බස්සනවා අනාගාමී 0යි
රහතන් වහන්සේ. දැන් පින් පවුල් සම්බන්ධ වෙන ධාරාව නැත. යට කියනවා රහතන් වහන්සේ කියද. බුදුරජාණන් වහන්සේ කියනවා අංගුලිමාල මහරහතන් වහන්සේට කියනවා ඔබ ගොඩාක් පව් කරා. ඔබට නිරේගාමී අකුසල් ගොඩක් රැස් වුණා. දැන් රැස් වෙලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා. හැබැයි ඔබට සතර අපායන්ට හේතුව නැහැ. ඇයි? හැදෙන වැඩ පිළිවෙල කඩලා. හැදෙන වැඩ පිළිවෙල කඩන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨිය පැහින කරන්න ඕනේ. ඒකට භාගතුන් වහන්සේ දේශනා කරනවා සෝවාන් වෙන්න ඕනේ. සෝවාන් වෙන්න පල්ල මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන පැහින කරන්න ඕනේ. එහෙනම් අපි මේ වැඩසටහන උත්සාහ ගන්නේ සක්කාය දිට්ඨිය පැහින කරන. සක්කාය දිට්ඨිය පැහින සැනෙන් ඊළඟට පැහින වෙනවා සක්කාය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දෙක දංගල් පුරුක් වගේ එකට තියෙන්නේ මේක. එහෙනම් සක්කාය දිට්ඨිය පැහින වෙනවා නිතර ගෙදර දැන් යනකොට යවහාට නගින්නේ කොහමද? පස් ගොඩක්. වාහනේ පස් ගොඩක්. කන්නේ මොනවද? පස් ගොඩක්. කන්නේ කවුද? පස් ගොඩක්. දැන් මේක දැක අවබෝධයෙන් ලෝකදියා බලන්න. හරිම සුන්දරයි. ඊළඟට අපි කමඨාණක් වශයෙන් කියලා තියෙනවා. මම හැදිලා තියෙන්නේ ඇත්තටම පස් වලින්. පස් නිසා මම නෙවෙයි කියලා අවංක කල්පනා කරන්න ඕනේ. මෙන්න මේ විදිහට කල්පනා කිරීමෙන් තමයි පින්වත්නි මේ ධර්ම මාර්ගය අපිට පුරුදු පුහුණු කරගන්න පුළුවන් වෙන්නේ. අද තව පුංචි කාරණයක් ඔයගොල්ලන්ට මම කියලා දෙනවා. ඒ පුංචි කාරණේ තමයි දැන් මේ භාවනා පුරුදු කරන් යද්දී ඔබට ඇති වෙනවා මෙහෙම දෙයක්. ඔබට සමහර ප්‍රශ්න ඇති වෙනවා. මොනවාරි දෙයක් අහිමි වෙනවා. එතකොට මේක පස් කියලා ඇප්ලයි කරන්න අමාරුයි. දරුවෙකුට ලෙඩ හැදෙනවා. කොහොමද පස් කියන්නේ? හරි අමාරුයි. ඒ වගේ අවස්ථාවක් කොහොමද අපි මුහුණ දෙන්නේ? එතකොට ඔබ කල්පනා කරන්න දරුවගේ අසනීපය සුව වුණත් එකයි නැතත් එකයි. මේක පස් ගොඩක්. දරුවත් පස් ගොඩක්. හැබැයි බේට් ටික ගන්න. ඔයා අතහැරලා කරනවා වැඩේ. අතහරිනවා කියන්නේ කොහොමද? ඒක සුව වුණත් එකයි නැතත් එකයි. ඔයාගේ පඩිය ඊළඟ පාර වගේ ජොබ් එක නැති කරන්න ලෑස්ති. ඔයාට දැඩි පීඩාවකින් ඉන්නේ. කොහොමද කරන්නේ ඔයා? ඒ පීඩාව කොහොමත් ඔයාට එනවා. ජොබ් එක ඔයා පීඩා වුණා කියලා ජොබ් එක මේ අපිට ආයෙ හම්බෙන්නේ නැහැ. පීඩාව විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් පීඩා නැති කරන්නේ කෙසේද? මම මේ කියලා දෙන්නේ සාමාන්‍ය ජීවිතය ගත කරද්දී ඔයා කල්පනා කරලා ඒ වෙලාවේ පස් කියලා කල්පනා කරන්න බෑ. ප්‍රශ්න ගොඩක් ඔයා ඉන්නේ. එතකොට ඔයා කොහොමද ඇප්ලයි කරන්නේ? ඔයා හිතනවා ජොබ් එක නැති වුණත් එකයි නැතත් එක. කොහොමද නැති වෙනවනම් නැති වෙනවා තියෙනවා. හැබැයි නැති වුණත් එකයි නැතත් එක කමටහඬ යන්න මේක පස් ගොඩක්. දරුවොත් පස් ගොඩක්. හැමෝම පස් ගොඩක්. එහෙනම් තිබ්බත් එකයි නැතත්. ඕක නැතුව කරන්න බෑ. අපිට සමාජයේ කිව්වා මෙතෙක් කාලයක් ඉවසන්නේ. කොහොමද ඉවසන්නේ ඔය කිව්වට? හේතුව හොයන් ගිහලා හේතුව පැහින කරලා තමයි ඉවසන්න ඕනේ. ඔයගොල්ලෝ කෙනෙක් බනිනවා. බැන්නට වාට ඉවසන්න බෑ. ඔය පස් කියන ඇප්ලයි කරන්නත් බෑ ඒ වෙනකොට. කොහොමද ඔය ඇප්ලයි කරන්නේ? දැන් කෙනෙක් බනිද්දි කොහොමද ඔය ඇප්ලයි කරන්නේ? ඔය ඇප්ලයි කරන්න වෙන එකම දේ තමයි කෙනෙක් බනිද්දි ඔයා දකින්න ඕනේ එයාගේ ගුණය. ඒ අගුණ නිසා තමයි ඔයාට තරහා යන්නේ. නැත්තම් බනිද්දි ඉස්සරම හිතනවා එයා බැන්නත් එකයි නැතත් එකයි මේක පස් ගොඩක්. ඒකත් ඇයි. හැබැයි ඔයාගේ හිතේ දැන් දේශෙත් නෑ. එයි මෙයා මේක ඇත විදිහට බැන්නේ. වැරදි ඒක. ගෙදර ගිහිල්ලත් ඇති වෙනවා. දැන් දකින්න ඔයාගේ ගුණය. ඔයාට හිතෙන්න පුළුවන් ගුණ එකක්වත් නැහැ කියලා. ගුණ නැහැ ඇත්තටම. කියන ගුණය මොකද්ද? මෙයා මනුස්ස ලෝකයට කොහොම හරි ආවනේ. මනුස්ස ලෝකෙට එන එක ලේසි දෙයක් නෙවෙයි පින්වත්නි. මේකේ තියෙන්නේ මේ මනුස්ස මේ ධාරාවේ තියෙන්නේ പ്രേත ලෝකයට බරව. මේ ධාරාවේ තියෙන්නේ නිර්යට බරව. මේ ධාරාවේ තියෙන සතෙක් වෙන්න දිව්‍ය ලෝක නැහැ මේ ධාරාවේ. හදන්න ඕනි. අපිට ගෙයක් නැහැ මේ ලෝකෙ. ගේ හදා ගන්න ඕනේ ඔය මහන්සිලා. එතකොට තමයි ගේ හම්බෙන්නේ ඔයාට. මේ ගමනේ යද්දී പ്രേත ලෝක තියෙනවා. මේකේ තියෙන പ്രേත ලෝක. නිර්යමේ ධාරාවේ තියෙනවා. එකට යන වැඩපිළිවෙල තියෙනවා. හැබැයි පින්වත්නි දිව්‍ය ලෝක නෑනේ මේකේ. බ්‍රහ්ම ලෝක නෑනේ මේකේ. හදන් යන්න වෙලාන්නේ තියෙන්නේ. ගුණේ හදන්න ඕනේ. කවුරු හරි දන් දෙන්න ඕනේ. අතීතයේ යම් කෙනෙක් දිව්‍ය ලෝකෙ ගියා නම් මොනවාරි ගුණය පුරුදු කරලා එයා හදලා. බුදුරජාණන් වහන්සේ නැතුව හරි හදලා.
ඉතින් බලන්න පින්වත්නි අපිට කොයි තරම් දෙයක් කරන්න තියෙනවද අවුරුදු 10ක් ඇතුළත. ඒ නිසා මේකට බෑ ගන්න. මේකේ වටිනාකම තේරුම් ගන්න. කොහොම හරි මේ ධර්ම මාර්ග පුරුදු පුහුණු කරන මාසිකන්ට අපි අවශ්‍ය වටපිටාව ඔයගොල්ලෝ සකසලා දෙනවා. මේක කඩා ගන්න එපා. මේකේ තරම්ම වටිනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේකේ ධර්මය හොඳට පුරුදු පුහුණු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ධර්ම මාර්ගය අතහැර ගන්න එපා. මේ වටිනා භාවනා වැඩසටහන අඛණ්ඩව සම්බන්ධ වෙන්න. ආයේ මේ chance එකට මේ ධර්මය හොඳින් පුරුදු පුහුණු කරන්න. ආයේ අවස්ථාව නැහැ. මේ තව අවුරුදු 10කින් පාලකව මැරෙන්න ඕනි. මැරිලා කොහෙද යන්නේ කියලාවත් දන්නේ නැහැ. එහෙනම් මෙච්චර කාලයක් ඔය හැදුවේ සක්කාය දිට්ඨිය නම් වත් දැන් පටන් ගන්න සම්මා දිට්ඨිය බන්නේ. ඔය යනකොට යන්නේ පස් කොටක් කියලා. ඔඩ හම්බෙන්නේ බොස් කවුද? එයා පස්. වගේ වයිෆ් පස් කොට. ඉතින් හිතනවා දරුවා ළඟට ගන්නවා හිතන පස් කොට හැබැයි තුරු කරගන්න. ඔයා දැනෙන්න දෙන්න එපා ඒක. අවබෝධයෙන් ලෝකෙදී අප හොඳ කෑම කන්න හැබැයි පස් කියලා කන්න. මෙතෙක් කාලයක් අනවබෝධයෙන් කෑවේ. අනවබෝධයේ යම් තැනක ඇද්ද? අයෝනිස මනසිකාරයේ යම් තැනක ඇද්ද? එතන සතර අපාය ඇත. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අසුතවත් පුතච්චනයි. කවුද මේ අසුතවත් පුතච්චනය? අයෝනිස මනසිකාරයේ ඉන්න කෙනා. සුතවත් අර්ථාච කවුද? යෝනිස මනසිකාරයේ ඉන්න කෙනා. එහෙනම් අවබෝධයෙන් මනසිකාරය කරන කෙනා යෝනිස මනසිකාරයේ ඉන්න ඔය පැය 16ක් අවදියෙන් ඉන්නවනම් නැගිටලා ඉන්නවනම් නිදි නැත්තම් ඔයාට මේ වැඩේ කරන්න වෙනවා. මේකෙන් ගැලවෙන්න ඕන. එහෙනම් මේ භාවනාව වැඩසටහන ඉලක්ක කරලා තියෙන්නේ පින්වත්නි සෝවාන් වීම පිණිසමයි. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ මාර්ගඵල අවබෝධය පිණිස උදව් කරන්න. එහෙනම් ඒකනේ අපි කරගෙන යන්න ඕනේ. අපි ඒකට තමයි ඉලක්ක කරන්නේ. එහෙනම් සමාධිය ඒක යට තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා. අපි උඩේකට යන්නේ නිකම්ම සමාධිය අරගෙනවා. එහෙනම් මේ කොටස් ටික නිවැරදිව පුරුදු පුහුණු කරගෙන යන්න ඔය අභාසි ගන්න. ඔයාලට පුළුවන් මේක කරන්න. ඔයාලට බැරි නෑ. අභාසි ගන්න මේ ජීවිත ඉලක්කයක් කරගන්න කොහොම හරි සෝවාන් වෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක හොඳට කල්පනා කරලා කරන්න ඕන. ඊළඟට පින්වත්නි හවසට අපි කියලා තියෙන රෑ 9න් පස්සේ වන්දනාව කරන්න ඕනි කියලා. ඒක අනිවාර්යෙන් කරන්න. රෑ 9න් පස්සේ ඔයගොල්ලෝ වන්දනා කරන කොලයක් ඔයගොල්ලන්ට දාලා ඇති. ඒ කොලේ හම්බෙච්ච නැති අය සමීර මහත්තයගෙන් ඉල්ලගන්න. ඒ කොලේ තියෙනවා වන්දනා කරන රටාව. ඒක රෑ 9න් පස්සේ කළා දෙවියන්ට පින් දෙන්න හරියට. දෙවියන්ට පින් දුන්නොත් දෙවිවරු රූප රැක බලා ගන්නවා. ඒක භාග්‍යතුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රය දේශනා කරන පින්වත් මහණෙනි ඔබ රැක ගන්නවා තමන්ගේ එකම පුතා වගේ. එකම දරුවෙක් රකින්නේ කෙසේද ඒ වගේ රැක ගන්න කරන දෙවිවරු. එච්චර වැදගත්. එහෙනම් දෙවිවරුන්ට පළතුරු වට්ටි අරන් ගිහිල්ලා පූජා කරන එක නෙවෙයි බුදු සාසනයේ ක්‍රමය. දෙවියන්ට පින් දෙන්න. ඒ කියන්නේ කතරගම සමහරු යනවා කතරගම ගිහිල්ලා අර කිරිදේරේ තියෙන එතන පළතුරු වට්ටි පූජා කරන්න. අෂ්ටඵල බෝධින් වහන්සේ වැඩ ඉන්නවා. එතනට ගිහිල්ලා පළතුරු වට්ටි පූජා කරලා කතරගම දෙවියන්ට පින් ගන්න බෝධන් කරන ඔබට රැකවන්න ලැබෙනවා. දෙවිවරුව පළතුරු කන්නේ දෙවිවරු දිව්‍ය ඕජස් ගන්න. ඉතින් ඒ නිසා පින්වත්නි බුද්ධිමත් වෙන්න. එහෙනම් පින් හදද්දී ඔයාට ඕන නම් හදන්න පින්. කොහොමද හදන්නේ? මේ පින මේ ඔයගොල්ලෝ කරන්නේ සතෙකුට දුන්නු තානිසංස 100යි. සිල් රකින්න තේ මිනිස්සුන්ට දුන්නු තානිසංස 1000යි. සමාධිය ප්‍රගුණ කරපු ඉසිපෙරකට දුන්නොත් දසලක්ෂයයි. මහා සංඝරත්න දුන්න අනන්තය අප්‍රමාණයි. ඔයාට ආයුෂ වර්ණ සැප බල ඕන්නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආයුෂ වර්ණ සැප බල දන් දෙන්න කියනවා. කොහොමද ආයුෂ වර්ණ සැප බල දන් දෙන්නේ? ඔන්න ඔබ දානෙ සකස් කළ සංඝයාට ගිහින් දෙනවා. ස්වාමීන් වහන්සේලා දම්පැන් වන්දනවා. දම්පැන් වන්දද්දී ආයුෂයෙන් වැඩෙනවා. ස්වාමීන් වහන්සේලා වර්ණයෙන් වැඩෙනවා. එක්ක වෙන කෙනෙක් වෙන්න පුළුවන්. සැපයෙන් වැඩෙනවා. බලයෙන් වෙන්න පෙරලා ඔයාට හම්බෙනවා. ඔයාට ආයුෂ වර්ණ සැප බල ඕන නම් තව කෙනෙකුට කැම ටිකක් කන්න දෙන්න. ධාරාවෙන් ලියවන්න අදාසින් දෙන්න. මේක දීපෙන් ආයුෂ වර්ණ සැප බල ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර්මඵල විශ්වාස කරලා දන් දෙන්න. ධාරාවෙන් ලියවන්න ඕනේ. හරි කූල් ඔක ලියවෙනකොට. අපි කරන්නේ ඒක තේරුම් අරන් නැතුව නේ පින්කම් කරන්නේ. ඒක හරියට එතකොට ඒක ලියවෙන්නේ නැහැ. දැන් සත්බුදුරජාණන් වහන්සේට පැන් හතක් පූජා කරන රෑ 9ට. පූජා කරද්දී හිතන්න විපස්සී බුදුරජාණන් වහන්සේ මේ පැන් එක වළඳන්න. ජීවමානය කියලා හිතන්න. ගාථා කිව්වත් එකයි නැතත් එකයි සිත පහදවාගෙන දෙන්න.
එතකොට තමයි පින වැඩෙන්නේ. තමයි පින හැදිලා එන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේක හොඳට තේරුම් අරන් කටයුතු කරන්න. ඔබට මේ ධර්මය පිළිපැද්දොත් ඔබට මේ සසර දුකින් නිදහස් වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔය යන ගමනේදී සැපෙන් යන්න පුළුවන්. දන් දෙන්න මොනවද දෙයක් කරන්නවට ඕනින්ද? ඔයා පින් account එකට දාගන්න ඕනින්ද? ඒක තමයි භුක්ති විඳින්නේ සසරේ යද්දී. අනේ පිස්තුමත් දන්න නිසා ඒ ජේතවනාරාමේ ගනිද්දී මුදල් අතුරලා ගත්තේ. එයා කොහෙද ඒක දාගත්තේ? අර පුණ්‍ය නිදානේ. දහරාව ලියා ගත්තේ. ඒ නිසා එයාට විශාල විමාන දැන්ටම 15 අවසන්. ඉතින් පින්වත්නි ඔබ යම් පිනම් මොනවද කරන්නේ? ඒක බුද්ධිමත් වෙලා කාටවත් ඕනකොටවත් කවුරු සතුටු කරවන්නවත් කරන්න එපා. ඔයාට ඕන නම් දහරාව ලියව ගන්න පින කරන්න. ඔයා හිතන්න මේකෙන් තමයි අනාගතේ කන්නේ. අනාගතේ සැපෙදින්නේ මේකෙන්. හේතුඵල දාම් විශ්වාස කරලා කරන්න. මොකද තව ටිකෙන් මැරුණොත් අපිට ඇති දෙයක් නැහැ. ඒ දහරාවලියන් ප්‍රෝග්‍රෑම් එකක් ඒක. පින් කියන ප්‍රෝග්‍රෑම් එක තිබුණොත් තමයි AC රූම් එකක් තියෙන. ඒතුළට එන්න දොර ඇරෙන්නේ. පින් ප්‍රෝග්‍රෑම් එක නැත්තම් දොර ඇරෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් අරන් කටයුතු කරන්න. ඔබට වර්ධින්නේ නැත. එනම් පින් කරන්නේ මේ ධාරාවෙන් ලියවන අරමුණින් පමණයි. එන සත්බුදු වන්දනාව කරද්දී අනිවාර්යෙන් පෑන් හත ඔයාට පෑන් එකකට වියදමක් යන්නේ නැහැ. පෑන් ටිකක් හරියට පූජා කරන්න. පෑන් හතක් පූජා කරන්න. ලස්සන වීදුරු ගන්න, ලොකු වීදුරු ගන්න. අනේ මගේ භාග්‍යතුන් වහන්සේ මේක වළඳන්න. අන්න අවබෝධයෙන් කරන්න. ඔයා හිතනවා දැන් ධාරාවෙන් ලියවනවා සසරේ යද්දී ආයුෂ වර්ණ සැප බල ලැබෙන තියා පෑන් වලින් හතරම ලැබෙනවා. දැන් ලියවලා ඉවරයි. එහෙනම් ඒ වන්දනාව ඔයා කරනවට ඕනින්ද? ඒක හැදෙනවා. ඉතින් ඒක නිවර්දිව මේ දේවල් කරන්න ඕනි. දැන් ඔයාට මේක අద్భుත දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේ හැම දේම පිළිවෙලට කරගෙන යන්න වෙනවා. මේ සසර ගමන සැපසේ යන්නත් නිදහස් වෙන්නත්. එහෙනම් දෙකම අපි ඉලක්ක කරන් යමු. සසරෙත් අපි හිඟන්න වෙන්න අපි කැමති නෑනේ. ඒ නිසා අපි පින්දහම් කළ යුතුයි. ඔබත් මමත් අපි හැමෝම පින්දහම් කළ යුතුයි. සසරේ යන්න වෙනවා නම් පිරිනොම් පානෝනේ යම් කෙනෙක් පින් අවශ්‍ය නැත. එයාට සසරේ යන්න දෙයක් නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණා හොඳට තේරුම් ගන්න කටයුතු කරොත් ඔබට ජය ගන්න පුළුවන්. හොඳයි. ඒ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්න කටයුතු කරගමු. මහාන්සි ගමු. ඒ ගොඩාක් වටිනවා. පින්වත්නි අද අපි භාවනා වැඩසටහනේදී